distributed systems සහ cloud computing ගැන අපිට ලැබිලා තියෙන මේ දේශන සටහන් ටික බලද්දී එක වචනයක් දිගටම ඉස්මතු වෙලා පේනවා නේද? Service Oriented Architecture හෙවත් SOA. ඔව්. ඒක ඇත්තටම මේ ක්ෂේත්‍රයේ හරිම වැදගත් සංකල්පයක්. මේක ටිකක් වියුක්තයි වගේ ඇහුණාට අපේ අරමුණ මේක සරලව තේරුම් ගන්න එක. ඉතින් අපි පටන් ගමුද ඇත්තටම මේකින් විසඳන්න හදන ප්‍රශ්නේ මොකද්ද කියන තැනින්? ඒක තමයි හොඳම තැන. SOA කියන්නේ මොකද්ද කියලා අහන්න කලින් අපිට SOA ඕන වුණේ ඇයි කියලා තේරුම් ගන්න ඕන. හිතන්නකෝ 2000 ගණන් වල මුල කාර්යය තිබුණු ලොකු ඔන්ලයින් shopping වෙබ්සයිට් එකක්. හරි. ඒ කාලේ මේවා හැදුවේ මොනොලිතික් කියන ක්‍රමයට. ඒ කියන්නේ මුළු සිස්ටම් එකම විශාල පටලිච්චි කෝඩ් බේස් එකක් විදියට. හරියට එකම ගලෙන් නෙලපු ප්‍රතිමාවක් වගේද? එක තැනක් වෙනස් කරන්න ගියොත් මුළු ප්‍රතිමාවම කඩලා ආයෙ හදන්න වෙනවා වගේ දෙයක්ද? හරියටම හරි. නියම උපමාවක්. ඔයාට ඕන වුණොත් කියමුකෝ අලුත් ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් ක්‍රමයක් එකතු කරන්න. ඔයාට සිද්ධ වෙනවා මුළු වෙබ්සයිට් එකේම කෝඩ් එක වෙනස් කරලා ටෙස්ට් කරලා ආයි ඩිප්ලොයි කරන්න. ඒක ලොකු වැඩක් නේ. ඔව්. ඒක දවස් ගාණක් සමහර විට සති ගාණක් යන හරිම අවදානම් වැඩක්. සිස්ටම් එක ඩවුන් කරන්න වෙනවා. ව්‍යාපාර වලට මේක ලොකු පාඩුවක්. මෙන්න මේ ඉන්ෆ්ලෙක්සිබිලිටි එකට මේ නම්‍යශීලී නැතිකමට විසඳුමක් විදිහට තමයි SOA කියන දර්ශනය ඉස්සරහට එන්නේ. එතකොට SOA කියන්නේ ටෙක්නොලොජි එකකට වඩා software හදන විදිය ගැන තියෙන අදහසක්. philosophy එක. Exactly. SOA මරින් කියන්නේ අපි මේ ලොකු monolithic application එක එකිනෙකට සම්බන්ධ නැති ස්වාධීන පොඩි සේවාව හෙවත් services ගොන්නකට කඩමු කියලා. ඒ කියන්නේ payment system එක සේවාවක්. ඔව්. inventory management එක තව සේවාවක්. user login system එක තවත් සේවාවක්. මට මතක් වෙන්නේ Lego කෑලි. කායකක් හදද්දී හැමපාරම රෝදය මුලින්ම හදන්නේ නැතුව කලින් හදලා තියෙන රෝද කෑල්ලක් අරන් අලවනවා වගේ. ඒක තමයි හොඳම උපමාව. ඒක තමයි SOA වල හරය. reusability. නැවත භාවිතා කිරීමේ හැකියාව. එකපාරක් හොඳ payment service එකක් හදුවොත් ඒක සමාගමේ ඕනම application එකකට පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් කාලය මුදල් දෙකම ඉතුරුයි නේද? අනිවාර්යෙන්ම. හැබැයි ඉතින් ওই Lego උපමාව හොඳ වුණත් ඇත්තටම software services දෙකක් connect කරන එක Lego කෑලි දෙකක් අලවනවා වගේ සරල නැතුව ඇති නේද? මට හිතෙන්නේ ඒක ටිකක් messy වෙන්නක් වෙන්න ඕන. That's a great point. එතනදි තමයි උපමාව ටිකක් බිඳ වැටෙන්නේ. ඔයා හරි. ඒක messy වෙන්න පුළුවන්. හිතන්නකෝ එක service එකක් Java වලින් ලියලා තියෙන්නේ, තව එකක් C# වලින්. භාෂා දෙකක්. ඔව්. මේ දෙන්න කොහොමද කතා කරන්නේ? මෙන්න මේ ප්‍රශ්නට විසඳුම් දෙන්න තමයි web services කියන concept එක එන්නේ. SOAP, REST වගේ standard protocols use කරලා මේ services වලට එකිනෙකාට තේරෙන පොදු භාෂාවක් සහ නීතිමාලාවක් හදලා දෙනවා. ඒ කියන්නේ universal translate එකක් වගේ. කවුරු මොන භාෂාවෙන් කතා කරත් හැමෝටම තේරෙන විදිහට පරිවර්තනය කරලා දෙනවා. ඔව් ඒ වගේ දෙයක්. දැන් මේ හැම සර්විස් එකක්ම ස්වාධීනව වැඩ කරන නිසා අපිට ලැබෙන ලොකුම වාසිය තමයි loose coupling කියන එක. loose coupling. ඒ කියන්නේ මේ සේවාවන් එකිනෙකට බැඳිලා තියෙන්නේ හරිම බුරුලට. ඒ කියන්නේ payment service එකේ update එකක් කළා කියලා inventory service එකට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. හරියටම අර මුලින් කිව්ව උදාහරණයට ගියොත් දැන් අලුත් payment provider කෙනෙක්ව එකතු කරන්න ඕන නම් කරන්නේ පරණ payment service කියන Lego කෑල්ල ගලවලා අලුත් එක හයි කරන එක විතරයි. මුළු website එකම නවත්තන්නවත් rewrite කරන්නවත් ඕනේ නැහැ. කිසිසේත්ම නැහැ. මේකින් ව්‍යාපාරවලට වෙළඳපොලේ වෙනස්කම් වලට හරිම වේගෙන් adapt වෙන්න පුළුවන්. ඕකේ. එතකොට මේ සේවා ගොඩක් තියෙනකොට එක සර්විස් එකකට Tamanට ඕන අනිත් සර්විස් එක හොයාගන්නේ කොහොමද? හැමතැනම සර්විසස් විසිරීලා තියෙද්දි ඒක අවුල් ජාලාවක් වෙන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම. ඒක ප්‍රශ්නයක්. ඒ අවුල් ජාලාව කළමනාකරණය කරන්න තමයි සර්විස් රෙජිස්ට්‍රි එකක් තියෙන්නේ. සර්විස් රෙජිස්ට්‍රි. ඒක හරියට සර්විසස් වලට තියෙන ලෙලෝ පේජස් එකක් වගේ. නාමාවලියක්. ඔව් හැම සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ම තමන්ගේ සර්විස් එක ගැන විස්තර, ඒ කියන්නේ ඒකෙන් කරන්නේ මොකද්ද, ඒක යූස් කරන්නේ කොහොමද වගේ දේවල් මේ රෙජිස්ට්‍රි එකේ පබ්ලිෂ් කරනවා. සර්විස් එකක් ඕන කෙනෙක්, ඒ කියන්නේ සර්විස් කන්සියුමර් මේ රෙජිස්ට්‍රි එක බලලා තමන්ට ගැළපෙන සර්විස් එක තෝරගන්නවා. හරි ඒක පැහැදිලි. ඒත් මේ දේශන සටහන් වල තවත් සංකීර්ණ වචනයක් තියෙනවා. Enterprise Service Bus නැත්නම් ESB. ඒකෙන් මොකද්ද වෙන්නේ? හිතන්න මේ හැම සර්විස් එකක්ම වෙනම තියෙන ගොඩනැගිලි කියලා. ESB එක කියන්නේ
මේ හැම ගොඩනැගිලිලක්ම සම්බන්ධ කරන මධ්‍යම තැපැල් කාර්යාලය වගේ දෙයක්. තැපැල් කාර්යාලයක්. ඔව්. එක සර්විස් එකකට තව එකකට මැසේජ් එකක් යවන්න ඕන වුණොත් ඒක කිලින්ම යවන්නේ නැහැ. ඒක යවන්නේ ESB එකට. ESB එක තමයි මේ මැසේජ් එක දුරුස් ෆෝමැට් එකට කන්වර්ට් කරලා හරියටම යන්න ඕන තැනට රවුට් කරන්නේ. wait so ඒක සිස්ටම් එකේ ට්‍රැෆික් කන්ට්‍රෝලර් වගේ. ඔව්. කෙලින්ම එකිනෙකාට කතා කරනව වෙනුවට හැමෝම කන්ට්‍රෝලර් හරහා කතා කරනවා. ඒකෙන් සිස්ටම් එක මන්දගාමී වෙන්නේ නැද්ද? හැම මැසේජ් එකක්ම අමතර තැනක ස්ටොප් වෙලා යන්න ඕනනේ. ඇබ්සලියුට්ලි. ඒක තමයි SOA වල තියෙන ප්‍රධානම අවාසියක්. මේකට කියනවා ඕවර්හෙඩ් එක කියන. ඕවර්හෙඩ්. සේවාවන් අතර මේ sannivedanaye වැඩි වෙනකොට පද්ධතිය රෙස්පොන්ස් ටයිම් එක. ඒ කියන්නේ වේගය අඩු වෙන්න පුළුවන්. ඒක නිසා ESB එක හරියට ඉම්ප්ලිමන්ට් කරන එක හරිම ක්‍රිටිකල්. එතන මේ සර්විසස් කියනවා එකම වගේද නැත්නම් විවිධ වර්ග තියනවාද? දේශන සටහන් වල වර්ග කීපයක් ගැන කියනවා. ඒත් ඒ නම් මතක තියාගන්න ඕන නෑ. concept එක තේරුම් ගත්තම ඇති. සමහර සර්විසස් තියෙනවා හරිම බේසික් වැඩ කරන්න. උදාහරණයක්. ඩේටාබේස් එකකට රෙකෝඩ් එකක් ඇඩ් කරනවා ඩිලීට් කරනවා වගේ දේවල්. තව සර්විසස් තියෙනවා එරර් ලොගින් ලගේ පොදු නැවත නැවත යූස් කරන්න පුළුවන් වැඩවලට. ඊට පස්සේ ඊට පස්සේ මේ පොඩි සර්විසස් කීපයක් එකතු කරලා ලොකු බිස්නස් සර්විස් එකක් හදන්න පුළුවන්. උදාහරණයක් විදිහට process customer order කියන බිස්නස් සර්විස් එක ඇතුලේ inventory check කරන සර්විස් එකක්, හරි payment process කරන සර්විස් එකක්, customer details update කරන සර්විස් එකක්, ওই වගේ කීපයක් තියෙන්න පුළුවන්. මේකට තමයි service composition කියන්නේ. ආයෙත් අර ලෙගෝ කෑලි එකතු කරලා ලොකු නිර්මාණයක් කරනවා වගේමයි. ඔව් ඒකම තමයි. එතකොට මේ හැමදේම දිහා බැලුවම SOA කියන්නේ හැමෝටම හැම ප්‍රොජෙක්ට් එකකටම ගැළපෙන දෙයක් නෙවෙයි වගේ. කොහෙත්ම නෑ. මේක පරිපූර්ණ විසඳුමක් නෙවෙයි. එක අවාසියක් තමයි අපි කතා කරපු ඕවර්හෙඩ් එක. හරි. අනිත් ප්‍රධානම දේ තමයි ඉහළ ආයෝජන පිරිවැය. SOA සිස්ටම් එකක් මුලින් ඉඳන් හදන්න, නඩත්තු කරන්න ලොකු ටෙක්නිකල් එක්ස්පර්ටීස් එකක් ඕන. ඒකට අවශ්‍ය ටූල්ස්, software සහ දක්ෂ මිනිස්සුන්ට ලොකු ආයෝජනයක් කරන්න වෙනවා. ඒ කියන්නේ පොඩි සරල ඇප්ලිකේෂන් දෙකක් හදනවනම් SOA පාවිච්චි කරන එක හරියට මදුරුවෙක් මරන්න කාලතුක්කක් පාවිච්චි කරනවා වගේ වැඩක් වෙන්නේ නැති. නියම උපමාව. ඒ වගේ වෙලාවට මේක අනවශ්‍ය විදිහට සංකීර්ණයි. at enterprise level ඒ කියන්නේ විශාල සංකීර්ණ නිතර වෙනස් වෙන්න ඕනේ පද්ධති වලට SOA වලින් ලැබෙන flexibility එකයි manageability එකයි හරිම වටිනවා. ඒ කොහොමද? හිතන්න විශාල monolithic code එකක් debug කරනවට වඩා පොඩි ස්වාධීන සර්විස් එකක තියෙන බග් එකක් හොයන එක ගොඩක් ලේසි. ඒක ඇත්ත. අපි ඇත්තටම SOA දකින්නේ කොහෙද? මේ දේශන සටහන් වල තියෙන උදාහරණ ටිකක් පුදුම හිතෙනවා. military situational awareness systems කියලා තියෙනවා. ඔව් ඒක හොඳ උදාහරණයක්. යුද පිටියේ තියෙන විවිධ sensors, drone feeds, troop location data කියන හැමදේම වෙන වෙනම services විදිහට implement කරන්න පුළුවන්. එතකොට අනදෙන මධ්‍යස්ථානයේට මේ services combine කරලා යුද පිටියේ සම්පූර්ණ චිත්‍රයක් real time වල බලා ගන්න පුළුවන්. අලුත් sensor එකක් එකතු කරන්න ඕන වුණොත් අලුත් සර්විස් එකක් පිළිහිට ඇඩ් කරනවා. මුළු සිස්ටම් එකම වෙනස් කරන්න ඕන නැහැ. හරියටම. සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් මේක පාවිච්චි වෙනවා කියනව නේද? රෝහල්, රසායනාගාර, රක්ෂණ සමාගම් වල තියෙන විවිධ සිස්ටම්ස් එකට කතා කරවන්න. අනිවාර්යයෙන්ම රෝගියෙක්ගේ තොරතුරු විවිධ තැන්වල තියෙන්න පුළුවන්. SOA හරහා වෛද්‍යවරයෙක්ට පුළුවන් එක තැනක ඉඳන් රෝගියාගේ lab reports ඒකේ එන්නේ එක සර්විස් එකකින්. හරි. X-ray images ඒකේ එන්නේ වෙන සර්විස් එකකින්. සා insurance details ඒකේ එන්නේ තවත් සර්විස් එකකින්. මේ ඔක්කොම ලබා ගන්න මේ හැම සිස්ටම් එකක්ම වෙනස් ටෙක්නොලොජිස් වලින් හැදුවත් SOA නිසා ඒවට එකට වැඩ කරන්න පුළුවන්. අපි එදිනෙදා පාවිච්චි කරන දේවලත් මේක තියෙනව නේද? ෆෝන් එකේ තියෙන ඇප් එකක් GPS location එක ගන්නකොට ඒක ඇත්තටම ෆෝන් එකේ operating system එකෙන් දෙන location service එකක් use කරනවා. Exactly. app developer GPS වැඩ කරන හැටි මුලින් ඉඳන් ලියන්න ඕනේ නැහැ. එයා කරන්නේ operating system එකේ තියෙන service එකට request එකක් යවන එක විතරයි. එනවා SOA කියන මේ වියුක්ත සංකල්පය අපි නොදැනුවත්වම අපේ ජීවිතවලට බලපෑම් කරන ගොඩාක් දේවල් පිටිපස්සේ තියෙන බලවත් අදහසක් කියලා. ඔව්. ඒක එහෙමයි. හරි. එහෙනම් අපි මේ කතා කරපු දේවල් සාරාංශයක් කළොත් SOA කියන්නේ එකම ගලින් නෙලපු වෙනස් කරන්න අමාරු මොනොලිතික් software වෙනුවට Lego කෑලි වගේ එකිනෙකට බුරුලට සම්බන්ධ කරපු නැවත පාවිච්චි කරන්න පුළුවන් පොඩි පොඩි සේවා ගොන්නක් විදිහක software නිර්මාණය කිරීමේ දර්ශනයක්. ඒකෙන් ව්‍යාපාරවලට වේගෙන් වෙනස් වෙන ලෝකෙට ඇඩැප්ට් වෙන්න නොම්මිශීලී බවක් ලැබෙනවා. ඒක තමයි තේලියෝ සාරාංශය.
හැබැයි අවසාන වශයෙන් හිතන්න දෙයක් ඉතුරු කරන්නම්. මොකද අපේ මූලාශ්‍රය SOA ගැන අවධානය යොමු කළත් SOA කියන්නේ software architecture වල පරිණාමයේ එක නැවතුමක් විතරයි. අද අපි හැමතැනම අහන වචනක් තමයි microservices. ඔව් Netflix, Amazon, Uber වගේ දැවන්ත සමාගම් බලගන්වන්නේ මේ මයික්‍රෝසර්විසස් ගෘහ නිර්මාණ ශිල්පය කියලා කියනවා. හරියටම. ඒ කියන්නේ SOA වල තිබුණු අදහස්ම තවත් ඉදිරියට ගෙන ගිහින්ද. ඒක තමයි සිතා බැලිය යුතු ප්‍රශ්නය. SOA වලින් කිව්වේ ලොකු ඇප්ලිකේෂන් එකක් පොඩි සර්විසස් වලට කඩන්න කියලානේ. මයික්‍රෝසර්විසස් වලින් කියන්නේත් ඒකමයි. හැබැයි ඊටත් වඩා පොඩි අතිශයින්ම ස්වාධීන කොටස් වලට කඩන්න කියලයි. SOA වල තිබුණු අර ESB වගේ මධ්‍යගත කන්ට්‍රෝල් එකක් මයික්‍රෝසර්විසස් වල සාමාන්‍ය නැහැ. එතන තියෙන්නේ smart endpoints and dump pipes කියන අදහස. ඉතින් මයික්‍රෝසර්විසස් කියන්නේ SOA වල වඩාත් පිරිපහදු පරපු නවීන version එකක්ද? එහෙමත් නැත්නම්. එහෙමත් නැත්නම් SOA වල තිබුණු අඩුපාඩු වලට ප්‍රතිචාරයක් විදිහට බිහිවුණු මූලික වශයෙන්ම වෙනස් දෙයක්ද? ඒක තමයි මේ ගමනේ ඊළඟ පරිච්ඡේදය.